අයිබෝවන් කියලා පිළිගන්නවාද අපේ නෙට්වර්ක්ස් YouTube channel එක බලන්න ආපු හැම දෙනාම. ඉතින් මං හිතනවා ඔයාලා මේ වෙද්දි round of 32 knockout round එක හොඳට enjoy කරනවා ඇති කියලා. ඉතින් හිතපු නැති results ගොඩක් වුණා. ජර්මනිය පෙරදුනා පැරගුවේ වලට, නෙදර්ලන්ඩ්ස් පෙරදුනා මොරොක්කෝ වලට, සෙනගල් බෙල්ජියම් මැච් එක අම්මට සිරි වෙන්න මැච් එකක්. ඒක නම් සුපිරි මැච් එකක්. සහ මේ ඊයේ තිබ්බ පෘතුගාලය සහ ක්‍රොේෂියාව අතර තරගය. ඉතින් අද කතා කරන්න යන්නේ මේ පෘතුගාලය සහ ක්‍රොේෂියාව අතර තරගය ගැන. නමුත් මම ෆුල් round of 32 review එකක් මම ඉක්මනටම ගේන්නම්. නමුත් අද කතා කරන්න යන්නේ මම අර කලින් කිව්වා වගේ පෘතුගාලය සහ ක්‍රොේෂියාව අතර තිබ්බ තරගය ගැන. මොකද ඇත්තට මේක ඉල්ලලා තිබ්බ කමෙන්ට් සෙක්ෂන් එකේ ගොඩක් අය. විශේෂයෙන් මේක ඉල්ලලා තිබ්බේ අන්තිමටම උන මේ රෙෆ්‍රි කෝල් එක නිසා. ඒ කියන්නේ ඕෆ්සයිඩ් කෝල් එක නිසා තමයි ගොඩක් අය ඉල්ලලා තිබ්බේ. ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඉතින් මම මේක ඔපචුනිටි එකක් කරගන්නවා. මැච් එක ගැන ෆුල් රිවිව් එකක් ඔයාලට ගේන්න. ඒ රෙෆ්‍රි කෝල්ස් ටිකත් එක්ක. ඇත්තටම මේ රෙෆ්‍රි කෝල් එක විතරක් නෙමෙයි. පෙනල්ටි කෝල් එකෙත් පොඩි ඩූබියස් ගතියක් තියෙනවා. අපි ඔක්කොම කතා කරමුකෝ වීඩියෝ එකෙන්. හරි. අපි පටන් ගමු මේ ස්කෝර් ලයින් එකෙන්ම. ස්කෝර් ලයින් එක ඔයාලා දන්නවා දැන්ටම. පෘතුගාලය තරගය ජයග්‍රහණය කරනවා ගෝල 2ට 1ක් විදියට. ඉතින් ඒකේ පෘතුගාලය ගෝල් 2 වාර්තා කරන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එක පෙනල්ටියකින් සහ ගොන්සාලෝ රැමෝස් හෙඩරයකින්. ක්‍රොේෂියාව ගෝල් එක වාර්තා කරන්නේ ඉවන් පෙරිසිච්. පට්ටම ෂොට් එකකින් තමයි ක්‍රොේෂියාව ගෝල් එක ලබා ගන්නේ. ඉතින් තරගය ගෝල් 2ට 1ක් විදියට පෘතුගාලය ජයග්‍රහණය කරනවා. ඇත්තටම රෙෆරි ඩිසිෂන්ස් වලට යන්න කලින් තරගය ගැන පොඩ්ඩක් කතා කරොත් ඒ තරගය පෘතුගාලය පොඩ්ඩක් කොලොම්බියා මැච් එකට වඩා ඩිරෙක්ට් සෙල්ලම් කරා අපි දැක්කා. විශේෂයෙන් මම අර නොකවුට් ප්‍රෙඩික්ෂන් වීඩියෝ එකේදී කියපු රෆායල් ලෙයාව් ඉන්ට්‍රොඩියුස් කරපු එකේ පට්ටම වෙනසක් වුණා. පට්ටම වෙනසක් වුණා. ඉතින් අපි දැක්ක කොහොමද ඒ ඩිරෙක්ට් සෙල්ලම් කරන්න කියලා රෆායල් ලෙයාව් එක්ක. රෆායල් ලෙයාව්ගේ වෙනස තියෙන රෆායල් ලෙයාව් ඇටැක් කරනවා විතරක්ම නෙමෙයි රෆායල් ලෙයාව් පස්සට ඩිෆෙන්සිව් කන්ට්‍රිබියුෂන් එකක් තියෙනවා. ඒක තමයි ඇත්තටම වෙනස වුණේ විශේෂයෙන් ලෙෆ්ට් වින් එකේ වෙනස. රෆායල් ලෙයාව් නිසා තමයි ගේම් එක සම්පූර්ණයෙන්ම යනුනේ. ඇත්තටම පෘතුගාල්වල හිටපු හොඳම ප්ලේයර් ඒ මැච් එකේ. ඇත්ත රොනාල්ඩෝට මෑන් ඔෆ් ද මැච් ගියා තමයි but in my opinion it should have been රෆායල් ලෙයාව්. ලස්සනටම සෙල්ලම් කරා. පට්ට ඇසිස්ට් එකක් ගත්තා. ෂොට්ස් ලස්සනට ගත්තා. උන්ගේ රයිට් බැක් එක නැත්තරම නැති කරලා දැම්මා. නැත්තරම නැති කරලා දැම්මා. ඉතින් රෆායල් ලෙයාව් ඉන්ට්‍රොඩක්ෂන් එක රොබර්ටෝ මාටිනෙස් කරපු ඉන්ට්‍රොඩක්ෂන් එක රෆායල් ලෙයාව් සාධාරණයක් ඉෂ්ට කරා. ඒකම අපි දැක්ක කොලොම්බියා මැච් එකට වඩා ඒගොල්ලෝ ඩිරෙක්ට් සෙල්ලම් කරනවා. පොඩ්ඩක් ඒගොල්ලන්ගේ රිදම් එක වේගවත් කරගෙන තියෙනවා. නමුත් සමහර ස්පෙල්ස් ගියා ගේම් එකේදී අපි අර පස්සට පාස් කරනවා. දෙපැත්තට පාස් කර කර ඉන්නවා. පොඩි අර ලෙතාජික් ස්ලෝ ගතියක් අපි දැක්කා. යම් කිසි ස්පෙල්ස් කීපයක අර කොලොම්බියා මැච් එක වගේ ඒ ස්පෙල්ස් දීර්ඝ වුණේ නැහැ. චුටි ස්පෙල්ස් අපි දැක්කේ. නමුත් ඒගොල්ලෝ අවස්ථාව හම්බෙච්ච ගමන් ඒගොල්ලෝ ඩිරෙක්ට් සෙල්ලම් කරා. නමුත් සමහර අවස්ථාවන් තිබ්බා ඒගොල්ලන් ඩිරෙක්ට් සෙල්ලම් කරන්නත්. එහෙම නොකරපු. මම දන්නේ නැහැ ඇයි එහෙම කරන්නේ නැත්තේ කියලා. විශේෂයෙන් ෆස්ට් හාෆ් එක පටන් ගත්ත විදියට ඒගොල්ලෝ මුළු මැච් එකම සෙල්ලම් කරා නම් මෙච්චර තටමන්න ඕනේ නැහැ. ඊසිලි ජයග්‍රහණය කරන්න තිබ්බ මැච් එක. ඉතින් ඒක තමයි පෘතුගාලය පැත්තෙන්. ක්‍රොේෂියා පැත්තෙන් ගත්තොත් ක්‍රොේෂියාව ඇත්තටම බැක් 4 එකකින් ආරම්භ කරේ මැච් එක. ඒගොල්ලෝ ෆස්ට් හාෆ් එකේදී මේක බැක් 5 එකක් කරා. මොකද රෆායල් ලෙයාව් සහ පෘතුගාලය මේ ෆස්ට් හාෆ් එකේ කරපු ඇටැක් එක නිසා ෆස්ට් කෝටර් එක වෙද්දී අතන කෝටර් කියලා දැන් කියන්නේ අර හයිඩ්‍රේෂන් බ්‍රේක් එකෙන් පස්සේ වගේ ඒගොල්ලෝ බැක් 5 එකක් කරා. බැක් 5 එකෙන් කරාට පස්සේ ඇත්තටම පෘතුගාලයේ රිදම් එක පොඩ්ඩක් අඩු වුණා. ඒක ඒගොල්ලෝ සස්ටේන් කරගෙන ගියා. ක්‍රොේෂියාව ෆස්ට් හාෆ් එක ඉවර වෙනකම්ම සෙකන්ඩ් හාෆ් එක පටන් ගන්නතීම ක්‍රොේෂියාව ඇටැක් කරන්න ගත්ත සුපිරියටම. ඒ කියන්නේ මේ පෘතුගාලයට හිතා ගන්නවත් බැරි වුණා ඇයි මේ ක්‍රොේෂියාව ඇටැක් කරන්නේ කියලා. ඒ කරපු ප්‍රෙස් එකෙන්ම ඉවන් පෙරිසිච් ගෝල් එකක් ගන්නවා. ඒක ලස්සනම ගෝල් එකක්. පට්ට පාස් ටිකකින් ගෝල් එකක් යන්නේ. ඉතින් අපි දැක්කා මොඩ්රිච් කොහොමද මිඩ්ෆීල්ඩ් එක ක්‍රොේෂියා මිඩ්ෆීල්ඩ් එක රන් කරන්නේ කියලා. අවුරුදු 40ක් වෙලා ඩයල් එක මේ වගේ මැච් එක නොකවුට් රවුන්ඩ් එක පෘතුගාලය වගේ ටීම් එකක් එක්ක ඒ මිඩ්ෆීල්ඩ් එක රන් කරනවා කියන්නේ ඒ වගේ ප්ලේයර්ස්ලා කිහිපයක් එක්ක. ඒ කියන්නේ පෘතුගාලය වගේ හොඳ ප්ලේයර්ස්ලා නෑ ඇත්තටම. ඇත්තටම ඉන්නවා කොවෙචිච් හිටියා, පෙරිසිච් හිටියා. එහෙම ඇරෙන්න අර නම් දරාපු ප්ලේයර්ස්ලා හිටියේ නෑ ක්‍රොේෂියා ස්කොඩ් එකේ. එහෙම ඉඳලත් මේ මොඩ්රිච් ඒ මිඩ්ෆීල්ඩ් එක මුළු ටීම් එකම ඇදගෙන ගියා අන්තිම වෙනකම්ම. ඇත්තටම අර අන්තිම වෙනකම්ම සිද්ධිය වුණේ ක්‍රොේෂියාව ගියෙත් ඇත්තට මොඩ්රිච් නිසා කියලා මට හිතෙනවා. ක්‍රොේෂියා ටීම් එකට මොමනාව තිබ්බ කොහොම හරි මේක මොඩ්රිච්ගේ අන්තිම මැච් එක නොකරන්න. බට් අවසානයේදී අවසනාවන්ත විදියට ඒගොල්ලන්ට තරගයෙන් කැපෙන්න සිද්ධ වුණා. හරි. ඕක තමයි ඇත්තට මැච් එකේ සිද්ධිය. අපි දැන් යන් මේ රෙෆ්‍රි ඩිසිෂන්ස් දෙකට.
අපි අර ඕෆ්සයිඩ් එක අන්තිමට තියමුකෝ. අපි පොඩ්ඩක් ඉස්සෙල්ලා කතා කරමු පෙනල්ටිය. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගාව පෙනල්ටිය. ගහපු පෙනල්ටි කිසි අවුලක් නැහැ. නමුත් පෙනල්ටිය දුන්න එක හරිද? ටෙක්නිකලි ගත්තොත් ඒක පෙනල්ටි. හරිද? මම මේ ෆොටෝ එකකුත් දාන්නම්. අර රෙනාටෝ වේගා මං හිතන්නේ ඉන්නේ. එයාව බදා ගන්නවා. ඇත්තටම මේ දෙවෙනි ෆොටෝ එකකුත් පේන්නේ අර කකුල අස්සරම කකුලක් දාගෙන වගේ පොඩි අර ටැංගල් වෙච්ච ගතියකුත් වෙනවා. but he make the best out of it. ඒක තමයි ඇත්තටම කෝචස්ලත් කියන්නේ. ඇත්තටම මම සෙල්ලම් කරන කාලෙත් අපේ කෝච්චුත් කිව්වේ ඇටැකර්ස්ලාට මිඩ්ෆීල්ඩර්ස්ලාට බොක්ස් එකේ ෆවුල් එකක් දැම්මොත් වැටෙන්නේ නැතුව රෙෆරිලා පෙනල්ටිස් ෆ්‍රී කික්ස් දෙන්නේ නැහැ කියලා. ඒක තමයි ඇත්තට මෙතනත් එයා කරේ. he make the best out of that situation. නමුත් ඔය වගේ සිද්ධි මැචස් වල ගොඩක් වෙනවා. විශේෂයෙන් අපි ගිය පාර ප්‍රීමියර් ලීග් සීසන් එක ගත්තොත් මම හිතන්නේ අපි සීසන් වල ෆෑන්ස්ලාට පොඩ්ඩක් මේක ටච් නැති වෙන්න පුළුවන්. නමුත් ක්ලබ් ෆුට්බෝල් බලන ෆෑන්ස්ලා හොඳට දන්නවා ආසනල් සෙල්ලම් කරපු විදිය. අම්මට සිරිවෙන්න එක කබඩි මැච් එකකේ මේ WWE වගේ සෙල්ලම් කරන්නේ බදා ගන්නවා. අන්තිමට රැන්ඩි ඕටන්ගේ ආර්කියෝ ගහන්න නැති ටික විතරයි එතන. කරන්න පුළුවන් හැම මකුල්ලම කරනවා. එතන බොක්ස් එකේදී. ඒවට පෙනල්ටි දුන්නේ නැහැ. නමුත් මෙතනදී එක පෙනල්ටියක් උන්නේ එක ගැන පොඩි කසුකුසුවක් තියෙනවා. නමුත් පොතේ හැටියට එක ෆවුල් නිසා බොක්ස් එක ඇතුළු වුණ නිසා ඒක පෙනල්ටි. මං හිතන්නේ රෙෆරි අර යෙලෝ කාඩ් එකක්වත් රෙඩ් කාඩ් එකක්වත් දුන්නේ නැහැ. it was simply a foul. බොක්ස් එක ඇතුළු නිසා ඒක පෙනල්ටි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක clear and obvious error එකක්ද කියලා VAR එකට. ඔතනද ප්‍රශ්නයක් තියෙනවා. VAR වැඩ කරන විදිය. දැන් මොකද ප්‍රීමියර් ලීග් එකේ විදියට මම දන්නේ ප්‍රීමියර් ලීග් එකේදී VAR එක ඉන්ටර්වීන් කරන්නේ clear and obvious errors වලට විතරයි. FIFA මේ වර්ල්ඩ් කප් එකේදී එහෙම එකක් කිව්වද කියලා මට මතකයක් නැහැ. ඇත්තටම මේ කමෙන්ට් සෙක්ෂන් එකේ පොඩක් දාගෙන යන්න එහෙම එකක් FIFA කියලා තියනවාද කියලා. මට එහෙම ඇත්තට මතකයක් නැහැ. clear and obvious errors වලට විතරයි VAR ඉන්ටර්වීන් කරන්න කියලා. එහෙම කිව්වේ නැත්තම් මේක කරපු එක යම්කිසි සාධාරණීකරණයක් කරන්න පුළුවන් ඇත්තටම. මොකද රෙෆරිට වැරද්දක් වුණා කියලා VAR එක හිතපු නිසා මේක ගෙනාවා කියලා. නමුත් මේ clear and obvious error එකක් නෙමෙයි රෙෆරි අතින්. ඒක තමයි මගේ කියවීම. සහ මෙහෙම වගේ සිද්ධි මැචස් වල ගොඩක් වෙනවා. දැන් ඊළඟ මැචස් වලදී ඉස්සරහට යද්දී ඒ රෙෆරිලට ඒ VAR එකට මාර ප්‍රෙෂර් එකක් එනවා. ඇයි දැන් මේ වගේ සිටුේෂන්ස් එනවනේ. මේ සිටුේෂන්ස් වලට දිගටම පෙනල්ටිස් දෙන්න වෙනවා. ඇයි දැන් මේකට දුන්නා it set the standard. ඒක ස්ටෑන්ඩඩ් එක වුණා දැන්. මේව සිද්ධියක් වුණොත් අනිවාර්යෙන් පෙනල්ටි කියලා දැන් දන්නවා. අනිවාර්යෙන් ප්ලේයර් කෙනෙක් මෙහෙම සිද්ධියක් කරොත් ඉස්සරහට රෙෆරිලට ප්‍රෙෂර් එකක් එනවා. ෆෑන්ස්ලාගෙන් ප්‍රෙෂර් එකක් එනවා. සහ මීඩියා වලින් ප්‍රෙෂර් එකක් කෙනෙකු දුන්නේ නැත්තම්. අපි බලන් ඉමු කොහොමද මේ සිටුේෂන් එක නිසා වර්ල්ඩ් කප් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒක තමයි පෙනල්ටි සිටුේෂන් එක. හරි. අපි දැන් ඊළඟට බලමු මේ හැමෝටම අනුව කන්ට්‍රවර්ෂල්ම ඩිසිෂන් එක උන ඊයේ ඕෆ්සයිඩ් එක. ඒ ඕෆ්සයිඩ් එක ගැන මම ඊ සෝෂල් මීඩියා පොඩ්ඩක් බැලුවම කට්ටියට තේරෙන්නේ නැති ජෙනරල් ප්‍රශ්න දෙකක් තිබ්බා. එකක් ක්‍රොේෂියාවේ ප්ලේයර් ඇත්තටම බෝලේ ටච් වෙනවද සහ රෙනාටෝ වේගගේ ඔළුවේ වැදිලා ගිය එක පාස් එකක්ද? ඔන්න ඕක තමයි ප්‍රශ්න දෙක. අපි සිද්ධිය පොඩ්ඩක් ලෙහා ගමුකෝ. අපි බලමු මේ පළවෙනි ප්‍රශ්නය. ක්‍රොේෂියාවේ ප්ලේයර්ගේ ඇත්තටම ඒක ටච් වුණාද? මේක මේ වර්ල්ඩ් කප් එකට ඉන්ට්‍රොඩියුස් කරපු අලුත් ටෙක්නොලොජි එකකින් තමයි අඳුනගත්තේ ක්‍රොේෂියාවේ ප්ලේයර්ගේ බෝලේ ටච් වුණා කියලා. මම හිතන්නේ ඔයාලා දකින්න ඇති මේ VAR ඩිසිෂන් එකේදී යටින් දැම්ම අර ස්නිකෝ එක. ක්‍රොේෂියා ප්ලේයර් ගාව යද්දිම අර ස්නිකෝ එක චුට්ටක් උඩට යනවා. ওই තාක්ෂණය ඇත්තටම ෆුට්බෝල් වලට එන්නේ ක්‍රිකට් වලින්. මම හිතන්නේ ක්‍රිකට් බලනවා මම බලනවා ඔයාලා බලනවා. ඉතින් ක්‍රිකට් වලදී එජ් එක ටිප් එකක් යද්දී අම්පයර් ඩිසිෂන් එක ගන්න අමාරු නම් ඒ වෙලාවෙම තර්ඩ් අම්පයර් දාලා ඒකේ බලනවා තර්ඩ් අම්පයර්ස් නිකෝ එක. බැට් එකේ වැදුනද? ඔය තාක්ෂණයම තමයි මෙතන තියෙන්නේ. ඒ තාක්ෂණය ඉම්ප්ලිමන්ට් කරලා තියෙන විදි දෙකක්. මොකද ක්‍රිකට් වලදී ඕක බලන්නේ විකට් එක පිටිපස්සේ සෙට් කරලා තියෙන මයික් එකකින්. ඒකට බෝලේ ඇතුලේ මුකුත් චිප් එකක් නැහැ. නමුත්
ෆුට්බෝල් වලදී ඒ ෆුට්බෝලේ චිප් එකක් තියෙනවා. ඒ චිප් එකකින් තමයි අඳුන ගන්නේ බෝලේ වැදුනද කියලා. ඔන්න ඔතන තමයි කන්ට්‍රවර්ෂල් ගතියක් තිබ්බ. මොකද ෆොටෝ එකෙන් බැලුවම ඒක චුට්ටක් පේනවා මදි වැදුනා කියලා. නමුත් රෙෆ්රි එක කිව්වා ස්නිකෝ එකේ මේක තියෙනවා. ඇත්තට ඔව් පොඩ්ඩක් පේනවා මදි මේක වැදුනා කියලා. නමුත් අපිට ස්ටිකෝ එකට වඩා උඩින් යන්න බෑ. මොකද ස්නිකෝ එකෙන් මේක කියනවා මේක ටච් වුණා කියලා. ඒක ඇත්තටම ටච් වුණාද කියලා දන්නේ ඒ ක්‍රොේෂියා ප්ලේයර් තමයි. එයා තමයි ඇත්තටම මුළු ලෝකෙම දන්නේ ඒක ටච් වුණාද කියලා. ඇත්තටම. ඉතින් ඒක හරි තීරණයද වැරදි තීරණයද කියලා එයා තමයි දන්නේ. නමුත් එතන රෙෆ්රි ගත්තේ රෙෆ්රිට තියෙන ඉන්ෆර්මේෂන් අනුව මට හිතෙනවා හරි තීරණය. මොකද ඒක පේනවා නෑ කියන එක අනුව ප්‍රොබබිලිටි එක අනුව තීරණයක් ගන්න අමාරුයි. එයාට කොන්ක්‍රීට් එවිඩන්ස් එකක් තියෙනවා ස්නිකෝ එක. ස්නිකෝ එකේදී පේනවා වැදුනා කර්ව් එක උඩට යනවා. ඉතින් ඒක පාස් එකක්. මං හිතනවා ඔය පළවෙනි ප්‍රශ්නෙට ඔයාලා උත්තරේ ලැබුණා කියලා. රෙෆ්රි ඒ ඩිසිෂන් එක ගන්න හේතුව සහ මේ ස්නිකෝ එකේ පොඩි මූලාශ්‍ර කතාවකුත් මම ඔයාලට කිව්වා ක්‍රිකට් වලින් කොහොමද ස්නිකෝ එක ආවේ කියලා. ඉතින් චුට්ටක් ඉන්ට්‍රස්ටිං එකත්. අපි බලමු මේ කට්ටියට දෙන දෙවෙනි ප්‍රශ්නය. රෙනාටෝ වේගගේ ඔළුවේ වදිනවා. ඒක පාස් එකක් විදියට ගණන් ගන්න නැත්තේ ඇයි? මම ඇත්තටම ඕෆ්සයිඩ් එක ගැන වීඩියෝ දෙකක් කරා මේ channel එකේදී. මම හිතුවෙත් නෑ ඇත්තටම මේ ඕෆ්සයිඩ් එක මේ World Cup එකේදී මෙච්චර controversial topic එකක් වේවි කියලා. මොකද මම ඇත්තට දැනන් හිටියා ඕෆ්සයිඩ් කියන එක චුට්ටක් අපේ බලන අයට චුට්ටක් පොඩ්ඩක් weird rule එකක්. ඒ ඕෆ්සයිඩ් rule එකේදී පොඩ්ඩක් මම ඒක ගැන කතා කරා සහ මුළු වීඩියෝ එකක්ම ගෙනාවා ඕෆ්සයිඩ් එක ගැන කතා කරන්න. ওই වීඩියෝ දෙකේම මිස් වෙච්ච එකක් තියෙනවා මට. ඒ තමයි ඕෆ්සයිඩ් වෙන්නේ නැහැ ඩිෆෙන්සිව් ප්ලේයර් ඉන්ටෙන්ෂනලි පාස් කරලා ඕෆ්සයිඩ් ඉන්න ප්ලේයර් කෙනෙක් ඒක ඉන්ටර්සෙප්ට් කරොත්. තේරෙනවනේ? ඒ කිව්ව වාක්‍ය මොකද්ද මං ආයි? ඩිෆෙන්සිව් ප්ලේයර් ඉන්ටෙන්ෂනලි පාස් එකක් දාලා ඒක ඕෆ්සයිඩ් ඉන්න ඇටැකින් ප්ලේයර් ඉන්ටර්සෙප්ට් කරොත් ඒක ඕෆ්සයිඩ් නෑ. හරිනේ? දැන් ඔයාලට කියන්න පුළුවන් එහෙනම් අචින්ත රෙනාටෝ වේගගේ ඔළුවේ වැදිලා යනවා. ඒක ටෙක්නිකලි පාස් එකක්. එහෙනම් ඇයි රෙෆ්රි මේක ඔෆ්සයිඩ් දුන්නේ කියලා? මං හිතන්නේ දැන් හැමෝම පිළිගන්නවා අංක 15 ක්‍රීඩකයා ක්‍රොේෂියා අංක 15 මම දැන් මාරියෝ පැසලිච් ඉන්නේ. මම දැන් ඇටලන්ටා ක්‍රීඩකයෙක්යා. මාරියෝ පැසලිච් ඔෆ්සයිඩ්. මම දැන් ඒක ගැන මම කතා කරන්න යන්නේ ආයි එයා ඔෆ්සයිඩ් වෙන්නේ කොහොමද කියලා. එයා ඔෆ්සයිඩ් කියලා දැන් පේනවනේ අපිට හැමෝටම. මෙතන මම කිව්ව එකේ වැදගත් වචනයක් කියනවා. ඒ තමයි intentionally. intentionally. රෙනාටෝ වේගා ඉන්ටෙන්ෂනලිද බෝලේ පාස් කරන්නේ. අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ සිද්ධිය පොඩ්ඩක් ආයි බලන්නකෝ. මේකෙදි රෙනාටෝ වේගා දන්නේ නැහැ එයාගේ ඔළුවේ වදිනවා කියලා. ඌ දන්නෙත් නැහැ ඌ මේ වටපිට බලනවා මොකද උනේ කියලා. අර ක්‍රොේෂියාවේ ක්‍රීඩකයා ටච් වුණා හෝ නැති අර ස්නිකෝ එකෙන් ටච් වුණා කියන ක්‍රීඩකයාගේ ඔළුවේ ගෑවිලා ස්නිකෝ එකෙන් කියනවා ගෑවුණා කියලා. රෙනාටෝ වේගගේ ඔළුවේ වැදිලා යන්නේ. රෙනාටෝ වේගගේ ඔළුවේ වදිනවා කියන එකයි ස්නිකෝ එකෙන් බලන්න දෙයක් නැහැ ඒක වදිනවා. ඔතන රෙෆ්රි මේක ඩිෆයින් කරනවා අන්ඉන්ටෙන්ෂනල් ටච් එකක්. ඒ කියන්නේ හිතා මතා නොකරපු ටච් එකක් කියලා. රෙෆ්රි මට හිතෙන් ඒ තීරණයට එන්න හේතු කීපයක් තියෙනවා. එකක් රෙනාටෝ වේගා බෝලේ දිහා බලන්නේ. රෙනාටෝ වේගා පිටිපස්සේ වදින්නේ. එයා හැසිරෙන විදියෙන් තේරෙනවා. එයාට කිසි දැනුමක් තිබ්බේ නැහැ. ඒක වැදුනා කියලා. ඉතින් ඔය වගේ හේතු කීපයක් නිසා මට හිතෙනවා රෙෆ්රි එක අන්ඉන්ටෙන්ෂනල් ටච් එකක් දුන්නා කියලා. එතකොටම රෙනාටෝ වේගා මේ ඔෆ්සයිඩ් සමීකරණයෙන් ඉවත් වෙනවා. රෙෆ්රි මේක ඩිෆයින් කරපු ගමන් රෙනාටෝ වේගා අන්ඉන්ටෙන්ෂනල් ටච් කරේ කියලා ඒ ඔෆ්සයිඩ් සමීකරණයෙන් රෙනාටෝ වේගා කියන ෆැක්ටර් එක අයින් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ ක්‍රොේෂියාවේ බෝලේ ටච් කරා කියපු ක්‍රීඩකයා රෙෆ්රි ඩිෆයින් කරලා ඉවරයි මෙයා ටච් කරා කියලා ස්නිකෝ එක නිසා සහ මාරියෝ පැසෙලිච් අංක 15 ක්‍රීඩකයා. ඔය ක්‍රීඩකයා දෙන්න විතරයි ඉතුරු වෙන්නේ. එතකොට අරයා ටච් කරනවා ඒක පාස් එකක්. මෙයා ඔෆ්සයිඩ් ඉන්නේ.
එතකොට රෙෆ්රි කියනවා අංක 15 ක්‍රීඩකයා මාරියෝ පැසිඩිච් ඔෆ්සයිඩ් කියලා. ඒ නිසාම ඒක ඔෆ්සයිඩ් වෙනවා. ඇත්ත කන්ට්‍රවර්ෂල් ඩිසිෂන් එකක්. මං හිතන්නේ මේ වර්ල්ඩ් කප් එකට ස්නිගෝ එක පාවිච්චි කරපු පළවෙනි අවස්ථාව. ඉතින් අපි දැක්කා කොහොමද ක්‍රිකට් වලින් මේ තාක්ෂණය ෆුට්බෝල් වලට ආවේ කියලා. ඉතින් ඇත්තටම in my opinion මේක හරි ඩිසිෂන් එකක් අර පෙනල්ටි ඩිසිෂන් එකට වඩා. මට ඇත්තටම ඩූබියස් අර පෙනල්ටි ඩිසිෂන් එක. පෙනල්ටි ඩිසිෂන් එක මම අර කලින් කිව්වා වගේ පොතේ හැටියට පෙනල්ටි බට් මෙහෙම දේවල් ගොඩක් වෙනවා. ඉතින් අපි දැක්ක මේ වර්ල්ඩ් කප් එකේදී කොහොමද චුට්ටක් අර ඩූබියස් දේවල් යන්නේ කියලා මම ගැන කතා කරන්න විශේෂයෙන් රවුන්ඩ් ඔෆ් 32 එකේදී. මොකද අර මෙසිගේ ඇල්ජීරියාවෙන් රෙඩ් කාඩ් එක දුන්නේ නැහැ. ඇමරිකාවේ ක්‍රීඩක ෆ්ලෝරියන් බැලගන් බොස්නියාවේ ක්‍රීඩකයාගේ ඇන්කල් එක පෑගුවා කියලා රෙඩ් කාඩ් එක දුන්නා. මෙසිට ඒ වගේම දෙයක් කරද්දි රෙඩ් කාඩ් එක දුන්නේ. ඕක එක උදාහරණයක් මේ වර්ල්ඩ් කප් එකේදී කොහොමද රෙෆරි ඩිසිෂන්ස් කන්සිස්ටන්ට් නැහැ කියන එකට මට හිතෙනවා මේකත් කන්සිස්ටන්ට් නැහැ කියන එකට හොඳ උදාහරණයක්. මොකද මේ වගේ සිද්ධි අපි ගොඩක් දැක්කා. මම අර කලින් කිව්වා වගේ EPL එකේදී මේ වර්ල්ඩ් කප් එකේදීත් අපි දැක්කා. මේ වගේ මීට ආසන්න ඩිසිෂන්ස් ගොඩක් යනවා. ඉතින් ඒක දුන්න එක මට ඇත්තටම සැක සහිතයි මේකට වඩා. මේක චුට්ටක් රෙෆ්රිලා ඒගොල්ලන්ට තියෙන තාක්ෂණය අනුව ගත්ත ඩිසිෂන් එකක්. ඉතින් ඕක තමයි රෙෆ්රි ඩිසිෂන්ස් දෙක ගැන මගේ කියවීම. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ ඒ රෙෆ්රි ඩිසිෂන්ස් දෙක ගැන සහ මැච් එක ගැන? ඉතින් ඊළඟට පෘතුගාලයට හම්බෙන්නේ ස්පාඤ්ඤය. ඉතින් ඒ ස්පාඤ්ඤේ ඒ තරගය මොනව වේද කියලා අපි දන්නේ නැහැ. ඒ තරගය රවුන්ඩ් ඔෆ් 16 එකේදී ප්‍රීවියු එකක් මම අනිවාර්යයෙන්ම ගේනවා. ඉතින් අපි ඒක මැච් එක ඒ රවුන්ඩ් ඔෆ් 16 වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් ඔෆ්සයිඩ් ඩිසිෂන් එක ගැන ඔයාලට මොකද හිතුනේ? ඒ පෙනල්ටි ඩිසිෂන් එක ගැන ඔයාලට මොකද හිතුනේ කියලා පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. ඒකම වීඩියෝ එක කැමති නම් අනිවාර්යෙන් ලයික් කරලා ෂෙයා කරලා channel එකට සපෝට් එකක් විදියට channel එක subscribe කරගෙන අනිවාර්යෙන් bell icon එක click කරගෙන යන්න. හරි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ආයි හම්බ වෙමු. එතකන් ඔයාලට ජය වේවා.